ශ්‍රී ලංකන් එයාලයින් ගත්තොත් ඔයාලා ගන්න විස්තර මොනවද? Please tell me. ලංකාවේ ගුවන් සමාගමක් වෙනවා. ඒ හැර මේක තියෙන ලස්සන කතාවක්. ශ්‍රී ලංකන් එයාලයින් එක පටන් ගන්න 1979. හරිද? ඒක 1979 ඉඳලා ශ්‍රී ලංකන් එයාලයින් එක කරගෙන යනවා 2008 වෙනකම්. 2008 දී තම එකඟතාවයකට ඇවිල්ලා 2008 වගේ අවුරුද්දක් වෙනකම් එමිරේට්ස් සමාගමත් එක්ක ඒකාබද්ධ වෙලා කරගෙන යනවා. යම් අවස්ථාවකදී එමිරේට්ස් සමාගමත් එක්ක රටේ කියන්නේ 1979 ඉඳලා 2025 වෙනකම් කොහොම හරි ලංකාවේ පවතින රාජ්‍ය සමාගම. හරිද? එතකොට දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක ගත්තම අපිට වැදගත් වෙන්නේ මෙතනදී මේගොල්ලෝ ගත්තාම ලෝකයේ තියෙනවා ගුවන් සමාගම් 1148ක්. ඒ ගුවන් සමාගම් 1148න්ම වර්ල්ඩ් රෑන්කින් වල ශ්‍රී ලංකන් එයාලයින් ඉන්නේ 20 වෙනියට. දැනනවද? කියන්නේ චූටි රටක පණ ඇද දුවන කුඩා සමාගමක්. හැබැයි වර්ල්ඩ් රෑන්කින් වල 20. හරිද? ඒ නිසා ශ්‍රී ලංකන් එයාලයින් කියන්නේ ඒක ලෝකයේ ගත්තම යම්කිසි බ්‍රෑන්ඩ් එකක්. එතකොට දැන් ඔය එයා ඉන්දියා ගුවන් සමාගම කියන්නේ ආසියාවේ වැඩිම ගුවන් යානා. හරිද? එතකොට උන්ට තියෙන සමහර ගුවන් යානා අපිට ඇත්තෙත් නෑ. එතකොට අපේ ගුවන් යානා 20කින් ශ්‍රී ලංකන් එයාලයින් එක යනවා රටවල් 62කට. මේක කියන්නේ අමාරු වැඩක් මේ කරන්නේ මේගොල්ලෝ. කියන්නේ ගුවන් යානා 20ක් තියාගෙන රටවල් 62කට ගුවන් ගමන් ඒ කියන්නේ ගුවන් මාර්ග 114කින් ගමන් කරනවා. සමහර වැඩක්. සමහර නැද්ද? හරි එතකොට දැන් මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ගත්තාම මේ දැන් ඔය අටකාලීනව ඒකේ ගුවන් යානයක් ඉන්දුනීසියාවට කොට බැස්සවනේ. මට මතක විදිහට UL 306 ගුවන් යානය. හරිද? ඒක ඉන්දුනීසියාවට කොට බැස්සා. ඒ කියන්නේ හදිසි කොට බැස්සීමක් කරා ඒකම අරන් ආවා. ඊට පස්සේ වෙනම ටීම් එකක් එක්ක ගුවන් යානය හදන්න. දැන් ශ්‍රී ලංකන් එකේ ඉන්නවා. ඒ කියන්නේ ඕන වෙලාවක හදන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. ඉන්දුනීසියාවට තකහණියක් යවුවා වෙනම. 8ක පැය 10ක ගුවන් ගමනක් නම් ශ්‍රී ලංකන් එයාලයින් හොඳයි. කියන්නේ ඒගොල්ලෝ ගාණ වැඩි ශ්‍රී ලංකා කියන්නේ ඒක ලොකු ගාණක් ගන්නවා. හැබැයි සර්විස් එකත් හොඳටම දෙනවා. අනිත් අයට සාපේක්ෂව හොඳයි. අපේ තමයි හොඳම බ්‍රෑන්ඩ් එකක් මත්පැන් දෙන්නේ. ඒ කියන්නේ හොඳම සුපිරිය වලින් දෙන්නේ තමයි අපේ මේ ඔය ශ්‍රී ලංකන් එයාලයින් එක වර්ල්ඩ් රෑන්කින් වල 20 තියෙනවා. හරිද? ඒත් අපි තරම් කරන්නේ SMS සමාගම් එකක් නෙමෙයි. සිංගප්පූරු එයාලයින් තායි ප්‍රබලම කම්පැනි. ඊට පස්සේ ඉන්නේ කතාර එයාලයින්. ඊට පස්සේ ඉන්නේ එමිරේට්ස්. එයාලත් එක්ක ඊට පස්සේ ඉන්න ජපාන් එයාලයින්. එයාලත් එක්ක තරම් කරමින් තමයි ශ්‍රී ලංකන් එක යන්නේ. හැබැයි හොඳ නම් මේ ඉඳලා 2025 කාල සීමාව තුළ ශ්‍රී ලංකන් එක එකම ගුවන් යානයක් කඩා වැටලා නැහැ. ඉස්සරහට වෙයි කියන්නේ නැහැ. හරිද? මේ වෙනකන් කඩා වැටලා නැහැ. අපේ ෆ්ලයිට් එක නැවතුනේ යන්නේ නැතුව ජුනි 5. එයා ඉන්දියා එක කඩන් වැටුනේ ජුනි 12. හරිද? බලන්න මිනිස්සුන්ට තේරුම් ගන්නවා නම් දවස් 7ක වෙනස. හරි? අරගොල්ලෝගේ කඩන් වැටුනේ බෝයින් 787ක්. බෝයින් 787 කියන්නේ අවුරුදු 11ක් විතර පරණ. ශ්‍රී ලංකන් එයාලයින් කියන්නේ අවුරුදු 15 16 17 පරණ ගුවන් යානා දුවන්නේ. දැන් මේ අපි ගෙනාවු එකත් ඒක පුළුල් බඳ සහිත ඒකත් අවුරුදු 14ක් පරණයි. ඒක උඩ. හරිද?